හෙලෝ යාළුවනේ. ඉතින් අදත් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. perfume වලට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යෙන් follow කරන්න ඕන channel එකක් තමයි Glamour Skip කියලා කියන්නේ. ඉතින් ඔයා තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා notification icon එකත් click කරලා තියාගන්න අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් ගෙන්න ගන්න. එහෙනම් වැඩි කතා නැතුව අද අපි යමු වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ රුක්නි බ්‍රෑන්ඩ් එකේ එන අත්තර කිහිපයක් ගැන. ඉතින් සමහරක් අය මේවට අත්තර කියලා කියනවා, perfume oil කියලා කියනවා, සමහරක් අය roller perfume කියලා කියනවා. නම් එක නම් වලින් කට්ටිය හඳුන්වනවා. අපි මේකට සාමාන්‍යයෙන් කියන්නේ අත්තර නිසා මම මේ වීඩියෝ එකටත් අත්තර කියන නම පාවිච්චි කරන්නම්. ඉස්සරින්ම අපි බලමු මොනවාද අපි අද කතා කරන්න යන අත්තර ටික කියලා. පළවෙනි එක තමයි මේ white orchid කියන fragrance එක. ඊළඟට අපි කතා කරනවා soft කියන fragrance එක ගැන. ඊළඟට අපි කතා කරනවා Dubai Gold fragrance එක ගැන. ඊළඟට කතා කරනවා CK fragrance එක ගැන. ඊළඟට අපි කතා කරනවා Figo Black කියන fragrance එක ගැන. ඊළඟට අපි කතා කරනවා Blue Lady කියන fragrance එක ගැන. ඔන්න ඉතින් මේ fragrances 6 ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අද අපි අත්තර ගැන කතා කරන නිසා ඉතින් මේ ALM බ්‍රෑන්ඩ් එක ගැන කතා නොකර බෑ. හේතුව ALM බ්‍රෑන්ඩ් එක තමයි හොඳම බ්‍රෑන්ඩ් එක අත්තර වලට තියෙන. මොකද මේක made in Dubai. අපි දැන් අද කතා කරන රුක්නි බ්‍රෑන්ඩ් එක made in India. හැබැයි දෙකේම fragrances එක හා සමානවම සුවඳයි. ඒ වුණාට දැන් ALM බ්‍රෑන්ඩ් එකේ අත්තර ගත්තම මිල පොඩ්ඩක් රුක්නි බ්‍රෑන්ඩ් එකට වඩා වැඩි. ඒ වුණාට සුවඳ නම් ලොකු වෙනසක් නැහැ. මම ඉස්සරහට ALM බ්‍රෑන්ඩ් එකේ අත්තර ටිකක් ගැන කතා කරනවා. අපි දෙකේම කම්පෙයාර් කරලා බලමු කොහොමද මේ සුවඳ තියෙන්නේ සහ මොකද්ද වැඩි වෙලාවක් හිටින්නේ කියන එක ගැන අපි වෙනම වීඩියෝ එකෙන් කතා කරමු. අද අපි රුක්නි බ්‍රෑන්ඩ් එකේ මේ fragrances 6 ගැන කතා කරමු. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ white orchid කියන fragrance එක ගැන කතා කරමු. ඊට කලින් කියන්න ඕන මේ හැම අත්තර එකක්ම alcohol free. ඒ කියන්නේ alcohol වලට අංගු වෙන්නේ නැහැ. ඔයිල් එක තමයි මේකේ තියෙන්නේ. ඒ හේතුව නිසාම තමයි perfume මේකින් මේක ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ. ඉතින් මේ white orchid කියන fragrance එක ගත්තම මල් සුවඳක් හොයන මල් සුවඳට කැමති කවුරුද ඉන්නවනම් මම මේක recommend කරනවා මල් සුවඳක් හොයන කෙනෙක්ට. හේතුව මේක නමත් white orchid තමයි. හැබැයි මේක අර මල් සුවඳ කියලා ගත්තා වුණාට මේක අර දැන් අපි සමහර සුවඳවල් තියෙනවා අර මල් සුවඳ හරිම කාම් සුවඳක් තමයි දෙන්නේ. හැබැයි මේකේ සුවඳ එහෙම කාම් සුවඳක් දෙන්නේ නැහැ. කියන්නේ soft සුවඳක් නෙමෙයි ටිකක් පොඩි සැරක් මේකේ තියෙනවා. ඉතින් බොටල් එක ඕපන් කරලා බලපුවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ලස්සන print එකක් දාලා තියෙනවා. manufacture date එක සහ expiry date එක දාලා තියෙනවා වගේම made in India කියන එකත් මේ බොටල් එකේම ගහලා තියෙනවා. ඉතින් මල් සුවඳට කැමති කෙනෙක්ට මේක හොඳයි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේකේ සුවඳ සාමාන්‍යයෙන් ඇඳුම් වල පැය 6කට එහායින් හිටිනවා. මේ හැම අත්තර එකක්ම ඒ විදිහ තමයි. පර්සනලි මම මේක පාවිච්චි කරලා තියෙන නිසා මට මේක ෂුවර් කරලා කියන්න පුළුවන් පැය 6කට වඩා මේකේ සුවඳ ඇඳුම් වල තියෙනවා කියලා. පොඩි සරගතියකුත් තියෙන නිසා වෙන්න ඇති මං හිතන්නේ එච්චර වෙලාවක් ඒක තියෙන්නේ. කොහොම වුණත් හරිම අර අපි ව්‍යා කරපු ගමන් සැර වුණාට ටිකක් වෙලා යන්න මේකේ සුවඳ අඩු වෙලා කියන්නේ සැරගතිය අඩු වෙලා හොඳ සුවඳක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි soft අත්තර එක. මේකේ නමත් soft. මේකේ සුවඳත් මාරම soft. ඉතින් විශේෂයෙන් කියන්න ඕන ටිකක් අර relax එතකොට calm soft සුවඳක් හොයන කෙනෙක්ට මේ අත්තර එක නියමයි. නියමටම ගැලපෙනවා. මේ සුවඳට මාරම ආසයි. හේතුව මේක අර කිසිම මේ ව්‍යාකරණ කිසිම අමාරුකමක් නැහැ. දවසම හරි ගහගෙන ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේකෙත් අර විදිහටම ලස්සන print එකක් ඇවිල්ලා තියෙනවා. ඒ විස්තර ටිකත් මේකේ ගහලා තියෙනවා. ඉතින් මම මේක recommend කරනවා soft සුවඳක් හොයන කෙනෙක්ට. ඊළඟට අපි කතා කරන්නේ Dubai Gold අත්තරේ ගැන. ඉතින් මේකේ සුවඳ ගැන කිව්වොත් මේක ඇවිල්ලා හරිම sweet සුවඳක් තමයි තියෙන්නේ. මම මේ හැම එකෙම සුවඳ බලලා මට මේ පුළුවන් උපරිමයෙන් තමයි මම මේ විස්තර කරන්නේ සුවඳ ගැන. මොකද සුවඳවල් ගැන ටිකක් කියන්න ඇත්තටම අමාරුයි. මට දැනෙන ඇත්තම ෆීල් එක තමයි මම මේ සුවඳ ගැන කියන්නේ. ඉතින් මේක මට
එන්නේ ඔයාලා දන්නවනම් ඩාර්ක් බ්‍රවුන් ඕකිඩ් පර්ෆියුම් එක ගැන. අන්නේ පර්ෆියුම් එකේ සුවඳට සමාන සුවඳක් තමයි මේකේ එන්නේ. ඒ කියන්නේ හරිම ස්වීට්, ගොඩක් සැර නැති, හැබැයි හොඳ සුවඳකුත් මේකේ තියෙනවා. ඉතින් අර ගොඩක් සැර නැති ස්වීට් සුවඳක් හොයන කෙනෙක්ට මම මේක රෙකමන්ඩ් කරනවා ඩුබයි ගෝල්ඩ් අත්තර එක. CK ෆ්‍රේග්‍රන්ස් එක ගැන කතා කරොත් ඇත්තටම මේකේ සුවඳ හරියටම කියන්න අමාරුයි. මොකද හේතුව අර ගොඩක් සැරත් නැති, ඒ වගේම අර ගොඩක් සොෆ්ට් එකටත් නැති, අර ඒ දෙකටම මේ මධ්‍යස්ථ සුවඳක් තමයි මේකේ එන්නේ. හරියටම සුවඳ මෙහෙමයි කියලා කියන්න අමාරුයි. හැබැයි හොඳ ක්වොලිටි සුවඳක් මේකේ එනවා. ඒ කියන්නේ පිරිමි කෙනෙක්ට වෙයා කරන්න මේක හොඳයි. අර සුවඳ ගැන හරියටම කියන්න බෑ. මොකද ඒ සුවඳ අර වෙන් කරලා හඳුනා ගන්න බැරි තරමේ සුවඳක්. හැබැයි අර අපි කියන්නේ කන්න හිතෙන සුවඳවල් තියෙනවා කියලා. අන්න ඒ වගේ අර කන්න හිතෙන සුවඳක් තමයි CK එකේ තියෙන්නේ. ඊළඟට මේ ෆිගෝ එක ගත්තම ෆිගෝ බ්ලැක් එක පර්සනලි මම හරිම කැමති සුවඳක් තමයි මේකේ එන්නේ. ඒ කියන්නේ මේකේ සුවඳ මාර ක්වොලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ පෙර පර්ෆියුම් එකක් වෙයා කරනවා වගේම හොඳ ක්වොලිටි සුවඳක් මේකේ තියෙනවා. හරියටම කිව්වොත් මේකේ පොඩි අර මින්ට්, කූල්, ස්වීට් ඒ තුන නිකන් මික්ස් වෙලා එන සුවඳක් තමයි එන්නේ. බ්ලූ ලේඩි ෆ්‍රේග්‍රන්ස් එක ගත්තම මේ අතරේ හරියටම කිව්වොත් සුවඳ ඔයාලා අපේ ලේඩිස්ලා Blue for Lady පර්ෆියුම් එක පාවිච්චි කරලා තියෙනවා නම් අන්න ඒ ෆ්‍රේග්‍රන්ස් එකට සමානම සුවඳක් තමයි මෙන්න මේ Blue Lady කියන අතරෙකෙත් එන්නේ. සමාන කියන්නේ අර ඒ ළඟින්ම තියන්න පුළුවන් සුවඳක් තමයි මේකේ එන්නේ. ඉතින් ඒකෙත් හොඳ ස්වීට් සුවඳක් තියෙනවා. ලේඩිස් කෙනෙක්ට ගොඩාක්ම ගැළපෙන සුවඳක් තමයි මේ අතරේ තියෙන්නේ. ඉතින් අපි දැන් අතර 6ම ගැන කතා කරා. ඉතින් සුවඳ වල් ගැනත් වෙනම කතා කරා. මම දැන් මේ පොදුවේ මේක කොච්චර වෙලාවක් තියෙනවද කියන එක ගැන කියන්නම්. මොකද මම වෙන මේකේ එහෙම තියෙන වෙලාවක් කෙන් ලොන්ජුටි ගැන කතා කරේ නැහැ. සාමාන්‍යයෙන් මේ අතර 6ම ගත්තොත් හොඳ ලොන්ජිවිටි එකක් තියෙනවා. මෙතනින් මම අතර 3ක් පාවිච්චි කරලා තියෙනවා. soft, white orchid, dubai gold. මෙන්න මේ තුනම මම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම කැමතිම soft එකට. වෙලාව ගත්තම සාමාන්‍යයෙන් පැය 6කට එහායින් මේ ඕනම අතරයක සුවඳ තියෙනවා. ඇල්කොහොල් ෆ්‍රී නිසා ඔයාලට මේක ඇඟට උනත් ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඇඟට ඇප්ලයි කරද්දී අනිවාර්යෙන් බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරලා මේක ඇප්ලයි කරන්න. එතකොට සුවඳ ගොඩ වෙලාවක් තියාගන්න ඒක ඔයාලට උදව් වෙයි. ඉතින් අපි ඔක්කොම ස්ටෙටි කතා කරා. අපි අන්තිමට කතා කරමු මේකේ ප්‍රයිස් කොහොමද කියලා. ප්‍රයිස් එක ගැන කතා කරොත් නම් මේක ඇත්තටම ලොකු මුදලක් වෙන්නේ නැහැ. රුපියල් 300 250 ඒ වගේ මුදලටත් මේක තියෙනවා. ඉතින් අපිනුත් ඔයාලට මේ අතර මිලදී ගන්න පුළුවන්. ඕඩර් එකක් දාන්න අවශ්‍ය නම් අපේ WhatsApp numbers තියෙනවා. ඒ වගේම අපේ page වල links එහෙම තියෙනවා. message එකක් දාන්න. ඕඩර් එකක් දා ගන්න ඕන නම් try කරලා බලන්න කැමති නම්. ඉතින් අර ලොකු මුදලක් වැය කරලා perfume ගන්න බැරි අයට හොඳම option එකක් තමයි අතර කියලා කියන්නේ. අතර එකක් ගත්තේ ටිකක් හොඳ brand එක හොඳ අතර එකක් මිලදී ගන්න. එතකොට ඔයාලට ඒක කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මම තව වීඩියෝ එකකින් ALM brand එකේ අතර ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සහ මේ දෙකේම compare වීඩියෝ එකකුත් අනිවාර්යයෙන් මම කරනවා. මොකද්ද හොඳම කියලා. ඒක මම පාවිච්චි කරලා අනිවාර්යෙන් ඒ වීඩියෝ එකකුත් මම ගේනවා. ඉතින් අද වීඩියෝ එක නරඹුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඔයාලට මොකද්ද වීඩියෝ එක ගැන හිතෙන්නේ? හොඳයිද වීඩියෝ එක? like එකක් දාන්න. යාළුවන්ට බලන්න share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් යාළුවෝ හැමෝටම ජය වේවා.